ඒ මා දන්නා තොරතුරු ඒ ආකාරයෙන් ලබා දුන්නා. कोट्टे महानगर सभाවේ විපක්ෂ නායක සුගත් අපුහාමි මහතා අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිසමට අද කැඳවා තිබුණා. ඒ කෝට්ටේ නගරාධිපති ජනක රණවක මහතාට එරෙහිව ඉදිරිපත් කළ පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහායි. අලුත් ආණ්ඩුව යටතේ වැරදිකරුවන්ට හැකි ඉක්මනින් දඬුවම් ලබා දෙනු ඇතැයි තමා අපේක්ෂා කරන බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ මහතා ප්‍රකාශ කළා. මං හිතනවා අලුත් ආණ්ඩුවත් එක්ක වැරදිකරුවන්ට ඉතා ඉක්මනට දඬුවමක් දෙයි කියලා. ඒකට හේතුවක් තමයි ළඟ එනවා පළාත් පාලන මැතිවරණේ. දඬුවමක් නොදුන්නොත් ඊළඟ පළාත් පාලන නායකයොත් මේ දේවල්ම සිද්ධ කරයි කියලා මම හිතනවා. අපි කතාවට කියනවා නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කඩන්න සිද්ධ වෙනවා කියලා. ඉතින් එහෙම වුණේ නැත්නම් ඊළඟ එන පළාත් පාලන නායකයොත් මේ දේම කරනවා. ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකාය සංවිධාන කරන නිකිණි උදානයේ සැලකෙළිය මිගමුවේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.